මට ෆලෝස්ලා ඉන්නේ 5000ක් විතරයි. ඉතින් මමත් මේක ගන්න ඕනේද? කවුද මේක ගන්න ඕනේ? කවුද මේක නොගන්න ඕනේ? මේ වගේ කේක් හදන එක, කෑම හදන එක ඒක නීතියෙන් තහනම් වැඩක්. සමහර ඔන්ලයින් බිස්නස් කරනවනේ up to 50,000 ඒගොල්ලෝ ෆයින් කරනවා කියලා තමයි තියෙන්නේ. මේක ටිකක් බරපතල කාරණයක් සෝෂල් මීඩියා ලයිසන්ස් ගැන. අයිබෝන් ඉතින් තවත් පොඩි අප්ඩේට්ටයක් ඩුබායි ගැන කතා කරන්න තමයි මේ වීඩියෝ එක. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ගිය අවුරුද්දේ දැන් මාස 3කට 4කට විතර කලින් පොඩි අප්ඩේට් එකක් ආවා සෝෂල් මීඩියා ලයිසන්ස් ගැන. ඉතින් මේක කලිනුත් ඔක තිබුණා. හැබැයි ඉතින් ගිය අවුරුද්දේ මම හිතන්නේ ඔක්තෝබර් මාසෙ විතර පොඩි නිවුස් එකක් ආවා. දැන් සෝෂල් මීඩියාස් වල ඇඩ්වර්ටයිසින් කරන අයට පර්මිට් එකක් ගන්න ඕනේ කියලා. ඉතින් අපි හිතමු ඔයා සෝෂල් මීඩියා වල මොනවා හරි ප්‍රොමෝෂන්ස් කරනවා, මොකක් හරි බ්‍රෑන්ඩ් එකක් ප්‍රොමෝට් කරන්න වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ආයතනයක් මොකක් හරි රෙස්ටුරන්ට් එකක්, සැලූන් එකක් වගේ මොකක් හරි එකක්. එහෙම නැත්නම් මොකක් හරි සර්විස් එකක්, අපි හිතමු ඒජන්සි එක. එහෙම නැත්නම් ඔයා මොකක් හරි ප්‍රොඩක්ට් එකක් මාකට් කරනවා. ඉතින් අන්න ඒ වගේ දේවල් ඔයා කරනවා නම් සෝෂල් මීඩියා වල ඔයාට ඒකට පර්මිට් එකක් ගන්න ඕනේ. ඉතින් ඔය රූල් එක ඒගොල්ලෝ අරන් ආවේ ගිය අවුරුද්දේ. ඉතින් ඔක්තෝබර් 31 තමයි ඒක ඩෙඩ්ලයින් එක දීලා තිබ්බේ ඒගොල්ලෝ ගිය අවුරුද්දේ. හැබැයි අන්තිම හරියේදී මාස 3ක් විතර ඒක පස්සට දැම්මා. ඒ කියන්නේ ජනවාරි 31 වෙනකන්. ඉතින් මේ අවුරුද්දේ 2026 ජනවාරි 31 වෙනිදා වෙනකොට ඕගොල්ලන්ට ඒ පර්මිට් එක තියෙන්න ඕනේ ඇඩ්වර්ටයිසින් කරනවා නම් UAE ඇතුළත. ඉතින් මේක ටිකක් බරපතල කාරණයක් සමහර අයට. මොකද UAE ගත්තාම විශේෂයෙන්ම ඩුබායි වල අපේ සහෝදර සහෝදරයෝ ඉන්නවා ගොඩාක් ඇඩ්වර්ටයිසින් කරනවා විශේෂයෙන්ම මියුසිකල් ෂෝස් වලට, එතකොට රෙස්ටෝරන්ට්ස් වලට, එතකොට සමහර ඉවෙන්ට්ස් වලට, ඒජන්සිස් වලට, ඔය ගොඩාක් දේවල් වලට අපේ යාළුවෝ ඉන්නවා ඩුබායි වල ඇඩ්වර්ටයිසින් කරන. ඉතින් මේ අයට දැන් අනිවාර්යයෙන්ම මේ පර්මිට් එක ගන්න වෙනවා. ඉතින් කොහොමද මේක ගන්නෙ කියන දේ ගැන අපි පොඩි විස්තරයක් අද මේ වීඩියෝ එකෙන් කතා කරමු. ඉතින් ඉස්සෙල්ලාම මේකට තියෙන්න ඕනේ ට්‍රේඩ් ලයිසන් එකක් ඔයගලන්ගේ නමට. ඉතින් සාමාන්‍ය විදිහට ඔයාගේ එමිරේට්ස් ID, පාස්පෝර්ට්, වීසා කොපි ඔක්කොමත් එක්ක ඔයාට ගන්න පුළුවන් ට්‍රේඩ් ලයිසන් එකක්. ඒ ට්‍රේඩ් ලයිසන් එක ගත්තට පස්සේ ඔයාට UAE Media Council වෙබ්සයිට් එකට ලොග් වෙලා එතනින් මේ ඇඩ්වර්ටයිසර් පර්මිට් එක ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් ඒ ඔප්ෂන් එකට යන්න කලින් අනිවාර්යයෙන්ම අර ට්‍රේඩ් ලයිසන් එක ඔයාට තියෙන්න ඕනේ. මොකද ට්‍රේඩ් ලයිසන් එක ඒ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔය වැඩේ කරද්දි ඒගොල්ලෝ ඉල්ලනවා. ඉතින් ඔය විදිහට ඔයාට ඒ වැඩේ කරන්න පුළුවන්. කරනකොට ඒගොල්ලෝ ඒක දැනකදී අහනවා ඔයාගේ සෝෂල් මීඩියා ලින්ක්ස්. ඉතින් ඔයාට TikTok තියෙනවා නම් Instagram, Facebook, YouTube ඔය තියෙන දේවල් වල ලින්ක් ටික ඔයාට දාන්න දෙන්නේ. දාලා ඇප්ලයි කරාට පස්සේ ඒගොල්ලෝ ඔයාගේ ලින්ක්ස් වලට ගිහිල්ලා, ප්‍රොෆයිල්ස් වලට ගිහිල්ලා ඒගොල්ලෝ ඒක චෙක් කරනවා මොනවද ඔයා මේ සෝෂල් මීඩියා වල කරන්නේ මේ රටේ කියලා. ඊට පස්සේ තමයි ඒගොල්ලෝ ඇප්‍රූවල් එක දෙන්නේ. ඒක ඔයාට වළංගු වෙනවා තව අවුරුද්දක කාලයකට. ඉතින් මෙන්න මේ වගේ පර්මිට් එකක් තමයි ඔයගලන්ට හම්බ වෙන්නේ. ඉතින් මේ පර්මිට් එක නැතුව ඇඩ්වර්ටයිසින් කරන කට්ටියට up to 50,000 ඒගොල්ලෝ ෆයින් කරනවා කියලා තමයි තියෙන්නේ. ඉතින් ඒ ෆයින් එක ඩිරම් 5,000ක් වෙන්න පුළුවන්, 10,000ක් වෙන්න පුළුවන්, 50,000ක් වෙන්නත් පුළුවන්. ඉතින් ඔන්න ගිය අවුරුද්දේ නිවුස් එකක් ආවා පිලිපීන් ගෑනු ළමයෙකුට ඩිරම් 10,000ක ෆයින් එකක් ආවා කියලාත්. ඉතින් එහෙනම් දැනුවත් කරන්න ඕගොල්ලෝ එක ඉන්න කට්ටිය මේ පර්මිට් එක ගන්න අපිට තව දවස් කීපයක් තියෙනවා. සති දෙකක් විතර තියෙනවා. ඒ සති දෙක ඇතුළත මේක හදාගත්තොත් ඔයගලන්ට ප්‍රශ්නයක් නැතුව වැඩ ටික කරන් යන්න පුළුවන්. ඉතින් එහෙම නැති වුණොත් කොහොම හරි මේක හදාගන්න. නැත්තම් ඇඩ්වර්ටයිසින් කරන එක නවත්තන්න. මොකද අපි දන්නවා දැන් මේ මියුසිකල් ෂෝ එකක් ගහනකොට අපි අපේ යාළුවෙක් නම් ඒ වැඩේ කරන්නේ ඒගොල්ලන්ට සපෝට් එකක් දෙනවා නේ. ඉතින් අපිට ඉන්නවනම් හොඳ ෆලෝවර්ස්ලා ප්‍රමාණයක් අපි එයාට සපෝට් එකක් වශයෙන් අපි වීඩියෝ එකක් කරලා එයාට මේ වැඩේට සහයෝගයක් දෙනවා. ඒ වගේම අපේ යාළුවෙක් අපි හිතමු රෙස්ටුරන්ට් එකක් ඕපන් කළා, සැලූන් එකක් ඕපන් කරා. ඒ වගේ තැනකදී අපිට හොඳ ෆලෝවර්ස්ලා යක් ඉන්නවා නම් අපි එයාට පොඩි සහයෝගයක් දෙනවා. ඕකනේ අපි සාමාන්‍යයෙන් කරපු විදිය නේද? ඉතින් සමහර විට ඔය මියුසිකල් ෂෝ එකක් තියෙනවා නම් එයාට ඒගොල්ලෝ කතා කරලා ඔය ෆලෝවර්ස්ලා පිරිසක් ඉන්න කෙනෙකුට ටිකට් එකක් දෙනවා. එහෙම නැත්නම් පාස් එකක් දෙනවා. පොඩි ප්‍රොමෝෂන් එකක් අපිට කරලා දෙන්න කියලා. ඉතින් ඔය වගේ දේවල් තිබ්බා. හැබැයි දැන් ඒ දේ කරන්න යන්න එපා. මොකද ෂෝ එක කරන කෙනා ඔයාට පාස් එකක් දීලා වැඩේ කරගයි. හැබැයි ඔයාට අර විදියට දඩයක් ආවොත් ෂෝ එක කරපු කෙනාවත් අර රෙස්ටුරන්ට් ඕපන් කරපු කෙනාවත්
සැලුන් ඕපන් කරපු අයවත් අක්කවත් ඔයාගේ දඩ ගෙවන්න එන්නේ නැහැ. ඒ හින්දා ඉස්සෙල්ලා ඔයා පරිස්සම් වෙලා ඉන්න. ඊට පස්සේ වට පුළුවන් ප්‍රමෝෂන්ස් හරි ඕන දෙයක් කරන්න. ඉතින් මම පෞද්ගලික හිතනවා මේ දේ ඇත්තටම හොඳ පියවරක් කියලා UAE ගවර්න්මන්ට්ෙන් ගත්ත. මොකද අපි දැක්කා පහුගිය දවස්වල TikTok වල Facebook වල සෑහෙන ස්කෑම් ප්‍රමෝෂන්ස් යනවා. අපි මේ ශ්‍රී ලංකන් කමියුනිටි ගැන කතා කරමු. අපි දන්නේ එළියේ මොනවද වෙන්නේ කියලා. අපේ කමියුනිටි ගැන කතා කරොත් එහෙම ගොඩාක් ස්කෑම්ස් වුණා රස්සා වලට, වීසා වලට. මේ පොඩි ළමයි ජොබ් ප්‍රමෝට් කරනවා. පාස්පෝට් එකයි බැගේජ් එකයි අරන් එන්න කියනවා. අතන ෆැක්ටරියට ගිහිල්ලා දානවා කියනවා. උමල් කුයින්, අජ්මාන් ඔය විදිහට තමයි කතා කරන්නේ. ඉතින් ඔය දේවල් ගොඩාක් මේ සිස්ටම් එකත් එක්ක නැති වෙලායි කියලා මම බලාපොරොත්තු වෙනවා. මොකද ඒ වගේ ඇඩ්වර්ටයිසින් කරන අයට ඒ වගේ ඒජන්සියක් ප්‍රමෝට් කරනවා නම් දැන් මේ සිස්ටම් එකත් එක්ක ඒගොල්ලන්ට අනිවාර්යයෙන්ම ලයිසන් එකක් තියෙන්න ඕනේ. ඉතින් ලයිසන් එකක් තියන්න නම් ඒගොල්ලන්ගේ විස්තරත් එක්ක ඒගොල්ලෝ ඒක ඇප්ලයි කරන්න ඕනේ. එතකොට ඒගොල්ලෝ ස්කෑම් එකක් නම් කරන්නේ ඒගොල්ලෝ තමන්ගේ හරි විස්තරත් එක්ක ඒ වගේ දේවල් ඇප්ලයි කරන්නේ නැහැ. ඉතින් හරි විස්තරත් එක්ක ඇප්ලයි කරන කෙනෙක් අර වගේ ස්කෑම් කරන්නෙත් නැහැ. ඉතින් ඒ හින්දා මං හිතනවා මේ දේවල් සෑහෙන දුරට කන්ට්‍රෝල් වෙයි කියලා මේ ඉස්සරහට එන කාලය ඇතුළත. ඉතින් ඔය රැකියා සහ වීසා කියලා කියන්නේ එකක් විතරයි. තවත් ඉතින් ගොඩාක් දේවල් තියෙනවා මේ රට ඇතුලේ ඔය විදිහට ඔන්ලයින් ප්‍රමෝට් වෙන. ඉතින් තව උදාහරණයකට ගත්තොත් එimhe සමහරු ටිකට්ස් විකුණනවා ඔන්ලයින් ඔය බර්ජ් ඛලීෆා වලට එහෙම නැත්නම් ඔය දෝ ක්‍රූස් වලට. හැබැයි ඒවා ෆේක්. ඒවට ඔන්ලයින් පේමන්ට් එක දැම්මට පස්සේ ටිකට් පුත් නැහැ මොනවත් නැහැ. ඉතින් එහෙම දේවල් තියෙනවා. ඉතින් ඔය ඔක්කොම සෑහෙන දුරට කන්ට්‍රෝල් වෙයි මේ අලුතෙන් ආපු සිස්ටම් එකත් එක්ක. ඉතින් කෙනෙකුට හිතන්න පුළුවන් ප්‍රශ්නයක් දැන් අපිට ෆලෝවර්ස්ලා ඉන්නේ මෙච්චරයි. මට ෆලෝවර්ස්ලා ඉන්නේ 5000ක් විතරයි. මට ඉන්නේ 3000යි. මට 25000ක් ඉන්නවා. ඉතින් මමත් මේක ගන්න ඕනේද? එහෙම නැත්නම් අපි සාමාන්‍යයෙන් රෙස්ටුරන්ට් එකකට ගියාම අපි කනකොට අපි ගන්නවා පොඩි වීඩියෝ එකක්. අපි ෆොටෝස් ගන්නවා. අපි ඕවත් දානවා අපේ සෝෂල් මීඩියා වල මෙතන කෑම හොඳයි කියලා පොඩි ෆීඩ්බැක් එකක් දෙනවා. ඉතින් ඒ වගේ දේවලුත් කරන්න තහනම්ද කියලා. ඇත්තටම දැන් මේකේ ඇතුලේ මම දැන් කියවපු ආටිකල්ස් එක මම දැකපු වීඩියෝස් එක ඒවා කොහෙවත් පැහැදිලිව සඳහන් කරලා තිබෙන්නේ නැහැ. ඒක වීඩියෝ එකවත් දැන් කවුද මේක ගන්න ඕනේ, කොච්චර ෆලෝවර්ස්ලා ප්‍රමාණයක් ඉන්න ඕනද, එතකොට කොයි වගේ views ප්‍රමාණයක් යන platforms වලද මේවා ගන්න ඕනේ. එහෙම නැත්නම් මේවා අර මං කියපු විදිහට කැම කාලා ෆොටෝ එකක් දාන එක තහනම්ද? ඒ වගේ දේවල් ඇත්තටම තිබ්බේ නැහැ මේ වීඩියෝස් වල. ඉතින් ඒ වගේ දේවල් ඔයගලන්ට දැනගන්න පුළුවන් මීඩියා කවුන්සිල් එකට කෝල් එකක් දාලා. ඉතින් ඒ වගේම මම ඔය අද මේ විස්තරය දැම්මට පස්සේ Facebook එකේ පොඩි වීඩියෝ එකක ඉතින් ගොඩාක් කමෙන්ට්ස් ආවා ඒකට. සමහරු ඔන්ලයින් බිස්නස් කරනවානේ. ඔන්ලයින් බිස්නස් කියන්නේ ඒගොල්ලෝ ගෙවල් වල ඉඳලා එක එක වැඩ කරනවා. සමහරු කේක් හදනවා, සමහරු කෑම හදනවා. ඔයගේ එක දේවල් කරනවා. ඉතින් ඒවත් තහනන්ද කරන්න කියලා. ඉතින් ඇත්තටම ඒවට දෙන්න නම් උත්තරයක් මගේ ළඟ නැහැ. ඉතින් කවුරු හරි කෙනෙක් දන්නවනම් පල්ලෙන් දාන්න පොඩි කමෙන්ට් එකක්. ඉතින් තව දෙයක් මතක් කරන්න ඕනේ. ඉතින් ඒ වගේ කේක් හදන එක, කෑම හදන එක ඒක නීතියෙන් තහනම් වැඩක්. නේද? ලයිසන් එකක් අරන් නෙවෙයි කරන්නේ. ලයිසන් එකක් අරන් ගෙදර ඉඳලා හෝම් මේඩ් මොනවා හරි කරනවා නම් ඒක වෙනම දෙයක්. හැබැයි එහෙම නැතුව මම හිතන්නේ ගොඩාක් අය කරන්නේ එහෙම නැතුව. ඉතින් ඒ වගේ කෙනෙකුට පර්මිට් එකක් ගන්න එකෙත් ප්‍රශ්නයක් තියෙනවා. එහෙම අවසරයක් නැති දෙයක් කරන්න. ඉතින් හරිම සංකීර්ණයි මේක මේ වෙලාවේ. අපි දන්න කවුද මේක ගන්න ඕනේ, කවුද මේක නොගන්න ඕනේ, මොනවද මේකෙන් කවර් වෙන්නේ කියන දේ ගැන හරි මේකක් නැහැ. ඉතින් කොහොමුණත් සෝෂල් මීඩියා වල ඇඩ්වර්ටයිසින් කරන පිරිසක් නම් ඉන්නවනේ අපිට පේන්නම නේද? ඒ අය ප්‍රසිද්ධියම කරනවනේ. ඉතින් ඒ අයට මේ පණිවිඩය දුන්නේ ඕගලන්ට අනිවාර්යයෙන්ම ජනවාරි 31කට කලින් මේ පර්මිට් එක ගන්නම වෙනවා. ඉතින් අනිත් අයට මං කියන්නේ ඔය ගෙවල් වල ඉඳලා කෑම හදන කට්ටිය, කේක් හදන කට්ටිය, ඒ වගේ අයට නම් මොකද වෙන්නේ කියලා අර මං කලින් කීප විතර දැනගන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතින් පොඩ්ඩක් අපි ඉඳලා බලමු කොයි පැත්තටද මේක එන්න කියලා. ඉතින් ඕක තමයි දෙන්නගේ පණිවිඩය. ඉතින් ජනවාරි 31කට කලින් ගන්න ඕගොල්ලන්ගේ සෝෂල් මීඩියා පර්මිට් එක. එහෙනම් ස්තුතියි.